ආයිබෝවන් රත්නාන අපච්චි දේවාලය සමග සම්බන්ධ වෙලා ඉන්න මගේ දේවවරන් දරුවෝ සහ අනිකුත් සෑම සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පීඨ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද පුතේ මේ වීඩියෝ කරන්න මම හිතුවේ ගොඩාක් වරන් දරුවෝ සහ අනිකුත් දරුවෝ අහනවා කොහොමද අපච්චි මේ හග්ගෙඩිය අඳුරගන්නේ කොහොමද වාලම්පුරිය අඳුරගන්නේ කොහොමද කියලා. මොකද පුතේ අපි ඉන්නේ බස්නාහිර පළාත් සභාවේනේ. ඒතර බස්නාහිර පැත්තේ පුතේ මුහුද ළඟයි. ඉතින් මේ ගොඩාක් දරුවෝ මුහුදේ ගිහිල්ලා හග්ගෙඩිය අරගෙන එක දේවල් අරගෙන පුතේ අපෙන් අහනවා ෆොටෝ එවනවා එතකොට WhatsApp වලට දාලා අපෙන් අහනවා මේක හරිද කියලා. අද ඒක නිසා පුතේ මම මේ දෙක පිළිබඳව පුතාලට කෙටි හැඳින්වීමක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ පුතේ පුතාලා බලාපොරොත්තු වෙන බා මේ වාලම්පුරිය මේ විකුණන කට්ටිය ඒ වාලම්පුරිය වල හඳුන්වලා දෙන හැඳින්වීමක් මම හඳුන්වන්නේ නැහැ. පුතාලට මේ දෙක පැහැදිලිව වෙන් කරගන්න පුළුවන් ආකාර පිළිබඳවයි මම හඳුන්වලා දෙන්නේ. පුතේ මම කලින් වීඩියෝ එකේ දේව ආභරණ පිළිබඳව හැඳින්වුවානේ. මේ තියෙන පුතේ හග්ගෙඩිය. මේ හග්ගෙඩියක් තමයි මේ තියෙන්නේ. මේ පුතේ මෙතන කට තියෙනවා. මේ කට පුතේ මේ වගේ උල්ලට තමයි කට තියෙන්නේ. කට උල්ලට තියෙන්නේ. නමුත් පුතේ මේ හග්ගෙඩිය හදනකොට ගාන්ට ඒ දේවල් අමුකහ ගාලා ඒවා පුතේ ස්තෝත්‍ර කරලා මේවා ගාලා ගෙවලා පුතේ අරගෙන මේ විදියට හදා ගන්නවා. එතකොට හග්ගෙඩිය. එතකොට පුතේ මේ හග්ගෙඩියේ මෙතන දකුණු අත තමයි දාන්න පුළුවන්. අපි හග්ගෙඩියට වම් අත දාන්න බෑනේ පුතේ මේ. වම් අත දැම්මොත් මෙහෙම වැටෙන්නේ. එහෙනම් දකුණු අත දාන්න පුළුවන් විදියට තමයි තියෙන්නේ මේ හග්ගෙඩිය. මේ හග්ගෙඩිය තියෙන දකුණු අත දාන්න පුළුවන් විදියට උල තියෙනවා. ඉතින් ඒක නිසා සමහර ඒවාට පුතේ මේ හග්ගෙඩිය වලට විලි ගහලා රිදී විලි පිත්තල විලි ගහනවා. හග්ගෙඩිය වල දැන් ගොඩක් බෑන් කණ්ඩායම් වල එහෙම මම දැකලා තියෙනවා බිල්ල ගහනවා. ඉතින් ඒක නිසා මේ හග්ගෙඩිය. එහෙනම් පැහැදිලිනේ පුතාට. ඒතර මේ හග්ගෙඩියේ මේ විදියට ඉරි තුන තියෙනවා ඇතුලේ. නේ? ඉරි තුන තියෙනවා. එතකොට මේ හග්ගෙඩිය. පැහැදිලිනේ නේද? දකුණු අත දාන්න පුළුවන් විදියට තියෙන්නේ දක්ෂිනාවෘත. මේ තියෙන්නේ. එතකොට හැබැයි පුතේ මේක වර්ධව ගන්න එපා. මේක කැරකිලා තියෙන්නේ වමට. අත දාන්නේ දකුණට කැරකිලා තියෙන්නේ වමට මේ. වට ටික කැරකිලා තියෙන්නේ වමට. තේරුණා? ඉතින් ඒක නිසා මතක තියාගන්න හග්ගෙඩිය කියන්නේ මේක. එහෙනම් පැහැදිලිනේ පුතාලා හග්ගෙඩිය හඳුර ගන්න පුළුවන් නේ ඔය තියෙන හග්ගෙඩිය. එතකොට පුතේ ඊළඟට දැන් මේ ගොඩක් කට්ටිය පුතේ ඔය මුහුදු ගිහිල්ලා දැල් වලට පැටිලා හග්ගෙඩියෝගේ හක් බෙල්ල අහුවෙලා මේගොල්ලෝ ගෙනල්ලා මේවා වේලලා කරලා කොහොම හරි මේව කරලා බලලා ඉතින් අපිට කතා කරනවා කොහොමද හදාගන්නේ කොහොමද මේක කරන්නේ කියලා එහෙම කතා කරනවා. සමහර කට්ටිය පුතේ හග්ගෙඩි සල්ලි වලට අරගෙන කරනවා. ඒ වගේම පුතේ තව සමහර කට්ටිය රැවටෙනවා හග්ගෙඩි දීලා තියෙනවා වාලම්පුරි කියලා. මෙන්න පුතේ වාලම්පුරිය. මේ තියෙන වාලම්පුරිය. මේ වාලම්පුරිය පුතේ මේ මගේ තියෙන දේවාලේ වාලම්පුරියක් අවුරුදු 50කට වැඩිය පරණයි මේ වාලම්පුරිය. මේ තියෙන්නේ වාලම්පුරිය. මේ තියෙන්නේ පුතේ මේකේ වට කැරකිලා තියෙන්නේ දකුණට මේ දකුණට වට කැරලා කියන්නේ. හැබැයි පුතේ දකුණු අත දාන්න බෑ. මේ ඒකට දාන්න පුළුවන් වම් අත මේ. හැබැයි වාලම්පුරි පුතේ පිඹින්නේ නැහැ. වාලම්පුරි පිඹින්න ගන්නෙ නැහැ. තේරුණා? වාලම්පුරිය මේ මෙතන මොටයියේ ඒ විදිහටම තියෙනවා. එතකොට මේ විදිහට මේම ඇවිල්ලා මේ අග්ගිස්ස වෙනකන් තියෙනවා. එතකොට පුතේ මේ වාලම්පුරිය එක ගණන් දහස් ගණන් ලස්ස ගණන් කෝටි ගණන් වලට වාලම්පුරි තියෙනවා. මේවට මැණික් ඔබ්බලා මේවට විලි ගහලා රත්තරන් වලින් විලි හදලා ඒ රිදී වලින් හදලා එහෙම තියෙනවා. ඉතින් ඒවම වාලම්පුරි ගණන් මේවට විදලා මැණික් ඔබ්බලා තියෙනවා. ඒවා ගණන්. එහෙනම් පුතාලට මතකද මේදී? එහෙනම් මතක තියාගන්න ඕන මේ වාලම්පුරි අපි මූලික පැත්ත මේ පැත්තනේ. මෙහෙම අල්ලන්නේ නැහනේ. මෙහෙම අල්ලන්නේ නැහැ. අපි වලිගේ පැත්ත ඉස්සරහට අල්ලන්නේ නැහැ. එහෙනම් මූණ පැත්ත ඉස්සරහට අල්ලන්නේ. එහෙනම් අපිට අල්ලන්න බෑ මේකට. දාන්න බෑ. එහෙනම් මේ වාලම්පුරිය මතකනේ මේ වමට කැරකිලා තියෙන වම් අතට. ඒතකොට දක්ෂිනාවෘත සංක මේ තියෙන්නේ. දක්ෂිනාවෘත. ඒතකොට අපි විෂ්ණුට කතා කරනවානේ මේ තියෙන වාලම්පුරිය. ඒතකොට වාලම්පුරිය තමයි තියෙන්නේ. ඒතකොට සංක ගණයට තමයි අයිති වෙන්නේ. ඒතකොට වාලම්පුරිය පැහැදිලිනේ පුතාලට. ඒතකොට මේ වාලම්පුරිය වල තියෙනවා පුතේ එක විදිය. දැන් මේකේ නම් අර හග්ගෙඩිය වගේ ඇතුලේ ඉරි ටික නැහැ. මේකේ ඉරි තියෙන ඒවත් තියෙනවා. හග්ගෙඩිය තියෙනෝනේ. හග්ගෙඩිය පුතාලට මම පෙන්නුවානේ මෙතන මේ ඉරි තුනක් තියෙනවා මේ වගේ ඉරි තියෙන වාලම්පුරියක් තියෙනවා. මේකේ නමුත් මේකේ නෑ එහෙම ඉරි. ඉතින් ඒක නිසා වාලම්පුරිය දහස් ගණන් වෙනවා ලක්ෂ ගණන් වෙනවා. ඉතින් ඒක නිසා ගොඩක් කට්ටිය මේ හග්ගෙඩි සමහර කට්ටිය හග්ගෙඩි විකුණලා වාලම්පුරියයි කියලා. ඉතින් මට කතා කරලා කියනවා අප්පච්චි මේ වාලම්පුරියක් කියලා විස්තර එවනවා WhatsApp වලින් බැලුවම වාලම්පුරියක් නෙමෙයි හග්ගෙඩියක් තමයි අරන් තියෙන්නේ දහස් ගණන් දීලා. ඉතින් ඒක නිසා මතක තියාගන්න මේ දේවාලයක් කරන්න මේ වාලම්පුරියක් ඌමනාම නෑ. නමුත් මේ වාලම්පුරි පුතේ දක්ෂිනාවෘත සංක මේ දේවල් ගෙනල්ලා ලක්ෂ්මී දේවිය මූලික කරලා විෂ්ණු දෙවියෝ මූලික කරලා වතාවත් කරලා දෙවියෝ අදහල කරලා මේවා ලස්සන්ට තැම්පත් කරලා ඒ ඌමනා විදියට වත් පිළිවෙත් කරලා තුලසි තියලා හාල් තියලා ඒ වගේ මේක තැම්පත් කරනවා වාලම්පුරිය. තැම්පත් කරලා මේවට මුදල් ආකර්ෂණය කරන්න ධනෙ ආකර්ෂණය කරගන්න තමයි මේ වාලම්පුරි තියෙන්නේ. එහෙනම් ව්‍යාපාරික ස්ථානවල මේ වාලම්පුරි තියෙනවා. සල්ලි දීලා අරගෙන මේ වාලම්පුරි තියෙනවා රුපියල් දලා පුතේ එක ගණන් වලට තියෙනවා. ඉතින් ඒක නිසා මේ තමයි වාලම්පුරි. මේ වාලම්පුරිය රුපියල් ගේ වටිනාකමක් වගේ තියෙන්නේ. මේක අඟල් 8ක විතර වාලම්පුරියක්. මේ වාලම්පුරි ගන්නකොට අඟල් ගාන ප්‍රමාණය වට ප්‍රමාණය ඒ දේවල් කියනවා මේකේ. ඉතින් කොහොම වුණත් කොයි එක තිබ්බත් පුතේ කනට තිබ්බන් පස්සේ මේකේ අර වායුව ගමන් කරන හඬ ඇහෙනවා. හග්ගෙඩියක් කනට තිබ්බත් ඒ හඬ ඇහෙනවා. මේකත් කනට තිබ්බත් ඒ හඬ ඇහෙනවා. ඉතින් මිනිස්සු කියනවා ඒක ප්‍රාණය තියෙනවා කියලා. නමුත් පුතේ කලගෙඩියක් කනට තිබ්බත් ඒ වාතය ගමන් කරන හඬ ඇහෙනවා. එහෙනම් පැහැදිලිනේ පුතාලට මේ තියෙන්නේ වාලම්පුරිය. එහෙනම් මතක තියාගන්න ඕන අපිට දේවාලයක් කරන්න වාලම්පුරිය උමනා නැහැ. නමුත් අපි දේවාලයක් කරනකොට මේ වගේ ආභරණ තියෙනකොට සිවලින්ගේ නාමනකොට දෙයියෝ දෝවණය කරනකොට මේ
මේකට කිරි දාලා මේකට පැන් දාලා දෙයියන්ව මෙහෙම අපි දෝණය කරනකොට මේ අපි මේ වාලම්පුරියෙන් දෝරනකොට බහත් බලයි. අපි නිකන් සෙම්බුවකින් දෝණය කරන වැඩිය. දැන් අපි කිපුතේ වෙඩින්නේ එක වෙලාවේ දෙන්නගේ අතපැන් වක් කරනකොට මේ වගේ වාලම්පුරියකින් අතපැන් වක් කරන්න පුළුවන් නම් ඒගොල්ලොන්ට මහා විශාල බලයක් ගොඩ නැගෙනවා. ආරක්ෂාවක් සෞභාග්‍යයක් ගොඩ නැගෙනවා. ඉතින් ඒක නිසා වාලම්පුරිය ඒ වගේ දේවල් වලට තමයි ගන්නෙ. දේවස්ථානවලත් වාලම්පුරි සමහර තැන් වල තියෙනවා. ඒ වගේ දේවල් වලට ගන්නවා. නමුත් පුතේ මේවා වටිනාකම වැඩි නිසා හක්ගෙඩි වගේ නිතර පිඹින්න එහෙට මෙහෙට ගන්නෙ නෑ. මොකද මේ බිම් වැටිච්ච ගමන් ටක් ගාලා මේ හක්ගෙඩියක් වගේ පුතේ ඝනකම අඩුයි. මේක ටිකක් බිඳෙන සුළු විදියට තමයි තියෙන්නේ. බිම් වැටිච්ච ගමන් කැඩෙනවා. ඉතින් ඒක නිසා වාලම්පුරි බොහොම තැම්පත් කරලා බොහොම ගෞරවයෙන් මේවට පුද පූජාල් දීලා තැම්පත් කරලා තමයි තියන්නේ. එහෙනම් පුතාලට දැන් පැහැදිලිනේ. මේ තියෙන්නේ වාලම්පුරිය, මේ තියෙන්නේ හක්ගෙඩිය. එතකොට මේ තියෙන්නේ දෙක. පැහැදිලිනේ? මේ දෙක. මේ අග්ගිස්ස. දෙකේ කටවල් දෙක දෙපැත්තට තියෙන්නේ. හරිනේ පුතේ? එහෙනම් මං හිතනවා පුතාලා අහපු ප්‍රශ්න වලට මේ වීඩියෝ එක තුලින් උත්තර ලැබුණා කියලා. එහෙමනම් ඔබ සෑම සියලු දෙනාටම සම්මා සම්බුදු සරණ සහ සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ දේව පීඨ දේව ආශිර්වාදය ලැබේවා. සියලු ඉෂ්ට දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.